මගේ YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් ආදරයෙන් ඉල්ලනවා. අද මම ඔයාලට ගෙනාවේ රසම රස chicken curryයක් හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලත් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ. මම අද කොහොමද chicken curry එක හදාගෙන තියෙන්නේ කියලා. මුලින්ම මම මෙතනදී chicken සාමාන්‍ය කැබලි වලට කපාගෙන හොඳින් හොදලා අරගෙන තියෙනවා. මෙතන chicken gram 400ක් පමණ මම අරගෙන තියෙනවා. මම මේ chicken curry එක හදාගන්න තක්කාලි ගෙඩියක් කෑලි වලට කපාගෙන තියෙනවා. ඒ වගේම සුදු ලුණු ගෙඩියක භාගයක් අරගෙන තියෙනවා. සිහින්ව කපාගෙන ඒ වගේම ගොරක අරගෙන තියෙනවා. තක්කාලි වලට අමතරව මම ගොරක කැබැල්ලක් ගත්තා. ඒ වගේම ඉඟුරු කරපිංච අපට අවශ්‍ය වෙනවා. chicken curry එකේ රසය වගේම සුවඳ වැඩි කර ගන්න මම මෙතනදී කුරුඳු ඒ වගේම එනසල් සහ කරාබු නැටි වගේම රම්පෙත් පාවිච්චි කරලා තියෙනවා. මුලින්ම මම chicken එකට ලුණු තේ හැඳි එකක් එකතු කර ගන්නවා. ඒ වගේම කම්බිරිස් තේ හැඳි එකක් එකතු කර ගන්නවා. කහ තේ හැඳි භාගයක් වගේ තමයි එකතු කරගත්තේ. ඒ වගේම මෙතනදී මම මස් curry පාවිච්චි කරනවා මේ හැඳි එකක්. දැන් මේ සියල්ලම හොඳින් අපි කවලම් කර ගන්න ඕනේ මේ ආකාරයට. මේ ආකාරයට හොඳින් අපි කවලම් කරගත්තට පස්සේ chicken එක පැත්තකින් තියා ගන්නවා. මම chicken එක හදා ගන්න කලින් මිරිස් මෙස හැඳි එකක් සහ අමුතුන පහ තේ හැඳි එකක් මේ ආකාරයට පෑන් එකට එකතු කරගෙන ගොඩක් මද ගින්දරේ මේ විදියට බැද ගන්නවා. ඇත්තටම මේකෙන් ගොඩක් ලොකු රසයක් අපිට chicken curry එකට ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති සාමාන්‍ය තද පාටක් ඇවිල්ලා තියෙනවා. මේක ගොඩක් කළු කරගන්න එපා. මොකද chicken curry එකේ රසය වෙනස් වෙන්න පුළුවන්. මම chicken එක හදාගන්නේ මැටි ඇතිලියක. මුලින්ම මැටි ඇතිලියට තෙල් ටිකක් එකතු කර ගන්නවා. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මම එකතු කර ගන්නවා මුලින්ම තලාගත් ඉඟුරු, ඒ වගේම තලාගත් සුදු ලුණු, ඒ වගේම chicken එකේ රසය වැඩි කරගන්න සහ සුවඳ වැඩි කරගන්න එනසල් කරාබු නැටි හොඳින් තලාගෙන එකතු කරගත්තා. ඒ වගේම කරපිංච සහ රම්පෙත් එකතු කරගන්නවා. මේ වෙලාවේ මම කපාගත් ලුණු ටිකත් එකතු කරගන්නවා. ඒ වගේම කුරුඳු ටිකත් මම එකතු කරගත්තා. අපි chicken එකට මුලින් ලුණු එකතු කරගත්තා. මෙතනදී මම ලුණු සල්පයක් එකතු කරගන්නවා. ඔයාලත් ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. මේ අපි කලින් බැදගත් තුන පහ ටික. ඉතින් මේ ටිකත් මම දැන් තෙලට එකතු කරගන්නවා. මේ වෙලාවේ අපි කලින් සීසන් කරගත්ත chicken ටික තෙලට එකතු කර ගන්නවා. දැන් මම කපාගත් තක්කාලි ටිකත් chicken එකට එකතු කර ගන්නවා. කලින් chicken එක සීසන් කරගත් භාජනයටම වතුර එකතු කරගෙන මම chicken එක වැහෙන නොවැහෙන තරමට වතුර එකතු කර ගන්නවා.
මේ වෙලාවේ මම ගොරක කැබැල්ලත් එකතු කර ගන්නවා. ඔයාලා කැමති නම් ගොරක එකතු කර ගන්න පුළුවන්. චිකන් එක හොඳින් උකු වෙනකම් මම මේ විදියට ලිපේ තියා ගන්නවා. ඉතින් අවසානයේ මේ ඔයාලට පේන්නේ අපි හදාගත්ත චිකන් එක හරි මුක්කුවට රසවත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලටත් මේ වගේ රසවත්ව හරිම ලේසියෙන්ම චිකන් එක ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ රසවත් රෙසිපි නරඹන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න.